පාසල් දරුවෙක්ට අපි සාමාන්‍යයෙන් දේශනවල කියනවා පාසල් දරුවන්ට එයාගේ ජීවිත ඉලක්කය පේනමානේ අලවලා තියාගන්න ටාගට් එක. affirmation ජීවිත ඉලක්කය. ජීවිත ඉලක්කය ඔබ අලවලා තිබුණහම ඒ ජීවිත ඉලක්කය හැමදේම ඇහෙන් දකිනවා ජානවල ප්‍රෝග්‍රෑම් වෙනවා. අපි කියමු දැන් Tamanට තියෙනවා මුදල් පිළිබඳ ඉලක්කයක්. වාහනයක් ගන්න, ගෙයක් හදන්න. මේ ඉලක්කය පේන්න තියෙන්න ඕනේ. දරුවගේ ඉලක්කය පේන්නත් තියෙනවා. හදිස්සි හරි මේ වීඩියෝ මාලාව දැකලා මේ යුනිවර්සිටි එකේ වීඩියෝස් ටික බලලා අම්මා කෙනෙක්ට මොලයක් ආවොත් කල්පනාවක් ආවොත් බුද්ධියක් පහළ වුණොත් මේ දරුවට කතා කරන වචන ටික වෙනස් කරන්න ළමයා සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. ඒ ළමයාට හැමදාම ඔයා දක්ෂයි, ඔයා මරු, ඔයා නියමයි, ඔයා ලස්සනයි කියලා වැඩක් නැහැ. ඔයා සුපිරියෙක් කෙනෙක් කියලා ඔයා හදිස්සියේ හරි කිව්වොත් එහෙම ඔයාගේ ඒ ළමයාගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ දරුවගේ ජීවිතය ඉතා පැහැදිලිවම වෙනස් වෙනවා දින 10ක් 15ක් 20ක් යනකොට. දක්ෂ දරුවෙක් දුර්වල ළමෙක් කරගන්න බැරි ළමෙක් අප්සෙට් ළමෙක් අපි කිව්ව දැන් මේ පාසලෙන් කියනවා මෙයා හරියන්නේ නැහැ වැඩි. මෙයාට බෑ මෙයා අමාරුයි කියලා. අම්මට තාත්තට පුළුවන් දරුවට හැමදාම ඔයා දක්ෂයි, ඔයා නියමයි, ඔයා මාරු, ඔයා සුපිරි, ඔයා ලස්සනයි, ඔයාට හැමදේම කරන්න පුළුවන්. මෙයාට කිව්වහම වෙන්නේ හරි සරල දෙයක්. එයාගේ ඒ වචන කණෙන් ගිහිල්ලා ඒ රූපය කියන ඉම්ප්‍රෙෂන් එක ගිහිල්ලා DNA වල ප්‍රෝග්‍රෑම් වෙලා DNA කල්පනා කරන හිත කල්පනා කරන මෙයා මේ තත්ත්වෙටපත් කරන්න ඕනේ. දන්නේම නැහැ ළමයා බවටපත් වෙනවා. ළමයාව වෙනස් කරන්න පුළුවන්, සල්ලි හොයන්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන්, කතා කරන වචන, හිතෙන් හිතන දේ most important. හැඟීම feelings. අර ෆීල් වෙන්න ඕන. අම්මට ෆීල් වෙන්න ඕන ළමයා පුළුවන් කෙනෙක් කියලා. ළමයාට ෆීල් වෙන්න ඕනේ මට පුළුවන් කියලා. ඔයා ඒ ටික දාගත්තට පස්සේ මේ දේවල් මේ අපේ මේ පද්ධති වලට කොට කොහොමද දැන් සෑහෙන කාලයක් යයි. ඒක බලවල ඉන්න එපා අද පටන් ගන්න. ඔයා හිතන දේ, ඔයා කියන දේ, ඔයා හංගින දේ තමයි ඔයාගේ ජීවිතේ. Thank you.